Kalau mau kemana? Mau Mana අපි මේසක් එකකට දන්සලක් දෙනවා ඒකට සල්ලි එකතු කරන්න ආවේ. සල්ලි එකතු කරන්නේ නේ. දැන් මොකක්ද උඹලා දෙන දන්සල්? අයිස්ක්‍රීම්. තොපි දන්නවද මෙසක් උත්සවයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා? පුදිය තිරවන්න. ඒ කිව්වේ. thank you. ඉතින් බුදුන් ප්‍රීමියම් පැය. යකෝ අර කවුද මහත්තයෙකුත් කියලා කියනවා දැන් ඉන්න බෞද්ධයෝ හරියට අර ගිලව්වා. ඔහේ කියව. හොඳයි. දැන් කවුද තොපිට ඉගැන්වුවේ මේ මෙසක් උත්සවයට? ගෙවල් ගාන ගිහින් සල්ලි එක්කව කරගෙන අයිතින් බෙදාගෙන කාපියව්. කොයි පොතේද එහෙම තියෙන්නේ බලන්න මට කියපියව්. කියපියව්. මාමි දැන් කීයක්ද කියන්නේ? ලියන්නේ? කීයද? දෙනවා අපිට ලියන්න නම් කොහොමද? ධනවන්ත මහත්තයා මොකද මේ කලබලේ? තිරරත් මහත්තයා. නෑ තිරරත් මහත්තයා මේ කජුකිරි කොල්ලෝ ටිකක් ඇවිල්ලා මෙතන සල්ලි එකතු කර කර ඇවිදිනවා ගම වටේ. මමුන්ට බැලලා පන්න ගත්තා. ඒ වුණාට පොඩි උන්ට කීයක් කර දුන්නා නම් නේද මහත්තයා හොඳ. උන්ගේ තාතාවනේ. පිස්සු තිරරත් මහත්තයා. මුන්ටව පුරුදු කරගන්න හොඳ නෑ. මේ ගමේ එවුන් මහ එවුන් කරන ගොන් මෝඩ වැඩ දැන් මේ පොඩි උන්ටත් බෝයිලා තියෙනවා. මේව පුරුදු කරගන්න හොඳ නෑ. එතකොට ධනවන්ත මහත්තයා කියන්නේ ඔය ළමයි කරන වැඩේ මොඩ වැඩක් කියලාද? නැත්නම් මොන නැත්නම් මේකනේ දන් දෙන එක හොඳයි. දන්සල් දෙන එකත් හොඳයි. ඊගරත්න මහත්තයා දන්සල් දෙන්න ඕන උන්ට සල්ලි තියනවනම්. උන් මේ ගමේ හැමතැනම ඇවිද මිනිසුන්ට කරදර කර මිනිසුන්ගෙන් සල්ලි ඉල්ල. එහෙම දන් දෙන සිරිතක් නෑ සීලරත්න මහත්තයා. එතකොට ධනවන්ත මහත්මයාට කවුද ඕක කිව්වේ? ඔය කියන්නේ සීලරත්න මහත්තයා ඕන තරම් මේ ෆෝන් එකේ තියෙන්නේ ඔය Facebook එතකොට YouTube ඕවට ඔය මහාචාර්යවරු අපි ඔයාලා වගේ අය නෙමෙයි මහත්තයෝ බොහොම උගත් අය එන්නේ. හරිනම් පන්සලේ පිරිත් දාන්නත් බැයිලු මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට. මේ තව එකක්. ඒ සීලරත්න මහත්තයා මම මේ මහත්තයන් අහන්නමයි හිටියේ. හැබැයි ඔය බුදුහාමුදුරුවෝ හෝමෝ සේපියන් කෙනෙක් කියලා කියන්නේ. ධනවන්ත මහත්තයාට කවුද ඕක කිව්වේ? ඔය තියෙන්නේ Facebook වල තියෙනවා. උන්ලෝව ගණන් ගන්න එපා ධනවන්ත මහත්මයා. මට දැන් වෙලාවක් පහු වුණා. මාත් මේ පන්සලට යමින් ගමන. මේ සැරේ තොරණයක් දාන්න සාකච්ඡා කරලා තියෙනවා. මොකද වෙලාවක පන්සලට එන්නකො. මේක තොර ඔයා දන්නේ මගේ කීයට හරි ආයි. ලෝභ විකල්ප මතධාරියෙකු ලෙසද රැඩිකල් වීරයෙකු ලෙසද උගත් පඬිවරයෙකු ලෙසද ඔබ තුළම